Hello guys, මේ තියෙන්නේ Insta360S Pro 2 එක. ඉතින් අපි මේ ගැන කතා කරමු. මේකෙන් කරන වීඩියෝ එක මොන වගේ තියෙයිද? ඔයාලා දැන් මේ බලන්නේ ඒකෙන් කරන වීඩියෝ ඇක්ෂන් කැමරාවෙන් මගේ අලුතෙන්ම ගෙන ආපු Insta360 ඇක්ෂන් කැමරාවෙන් කරන වීඩියෝ එක. එහෙනම් ස්කිප් කරන්න නැතුව වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්න. අපි බලමු මේකේ මොනවද තියෙන වැඩ කැලි කියලා. Hello guys, ඔන්න ඉතින් මගේ පාර්ට්නර් ඔන්න අද ගහලා තියෙන්නේ. ඔයාලට මම පෝස්ට් එකක් දැම්මා Insta360 S Pro 2 එකද DJI Action 5 Pro එකද හොඳ කියලා. ඉතින් මම මේ වෙලාවේ තෝරගන්නවා Insta360 S Pro 2 එක. ඉතින් ගොඩක් දුරට මම try කරන්නේ Insta family එකටම යන්න try කරන්නේ. මොකද Insta family එකෙන් ඔයාලා දන්නවා ඇති මගේ Insta360 එක එකපාරක් අවුල් ගිහිල්ලා මට එකක් ෆ්‍රීම එවලා තිබ්බත් Insta360 අලුතෙන්ම brand new මට එකක් අලුතෙන්ම එවලා තිබුණා. ඉතින් ඒ විශ්වාසයත් එක්ක මම හිතා ගන්නවා Insta360 S Pro 2 එකකට යන එක හොඳයි කියලා. ඉතින් අනිවාර්යයෙන්ම රැඳිලා ඉන්න ඕන්න. ඉතින් දැන් මම Liberty Plaza එකට යන්නේ. දැන් ඉන්නේ මම Gold Face එකේ ඉන්නේ. ඉතින් ඔන්න ඉතින් අපි දෙන්න තමයි දැන් යන්නේ. ඉතින්ලා බලමු අපි මොනවද තියෙන්නේ ගණන් කොහමද කියලා. එහෙනම් අපි ඉක්මනින්ම යන්න Liberty Plaza එකට. right අපි යන් තුලට දැන් අපි ඉන්නේ Liberty Plaza එකට ඇවිල්ලා. ඉතින් අපි බලමු කාලඟද තියෙන්නේ මේ කැමරා එක කියලා. ඔන්න ඉතින් මම Insta360S Pro 2 එක ගත්තා. ඉතින් මම මේ ගත්තේ ඇත්තටම GPU මොබයිල් එකෙන් ලොකු හැඳින්වීමක් කරලා දුන්නා. ඉතින් අපිට වල තේරුම් කරලා දෙන්න පුළුවන්. ඔයාලට අවශ්‍ය කරන හැම කැමරා පාර්ට් එකක්ම හැම හෙඩ්සෙට් එකක්ම හැම gimbal ඔයාලට අවශ්‍ය කරන හැම දෙයක්ම ඔයාලට අනිවාර්යෙන් මෙහෙම මිලදී ගන්න පුළුවන්. අනිත් එක තමයි ඔයාලා Google එකේ සර්ච් කරලා GPU මොබයිල් කියලා. එතකොට එයාලගේ සයිට් එකක් තියෙනවා. ඔයාලට පුළුවන් සර්ච් කරන්න ඕනම එකක් බලලා කරලා cash on delivery ඒ වගේ ඔයාලට අවශ්‍ය කරන content create කරන අවශ්‍ය කරන හැම දෙයක්ම මෙතන තියෙනවා. මේ බලන්න. guys මෙන්න Insta360S Pro 2 එක මේ තියෙන්නේ ගිය අවුරුද්දේ ගත්තු Insta360 X4 එක. ඉතින් ඒකක් තියෙනවා. ඉතින් මේ දෙන්න තමයි මගේ අලුත්ම සගයා. මේ තමයි මගේ අලුත් සගයා. ඉතින් මේක ගැන කතා කරනවා නම් අපි මේක unbox කරලාම බලමු. මොනවද තියෙන features ඇතුලේ මොනවද තියෙන්නේ කියන එක. හරි ඉතින් අන්බොක්ස් කරගත්තට පස්සේ මේ විදිහට තමයි ඇක්ෂන් කැමරාව තියෙන්නේ. ඉතින් අපිට සුපුරුදු පරිදි මුලින්ම හම්බෙනවා quick grid එක. එහෙම නැත්නම් paper website එක. ඒත් එක්කම මේක උඩින් තියෙන්නේ මේක සිල්කා ජෙල් පැකට් එකක්. ඉතින් අනිත් අතේ තියෙනවා data cable එක. එහෙමත් නැත්නම් charging cable එක. ඉතින් ඔය ටික තමයි ඉතින් මම මහා ලොකුවට රිවිව්ස් කරන්න දන්නේ නැහැ. ඉතින් ඔයාලටත් මේ කැමරාව හොඳයි කියලා හිතෙන නිසා තමයි මට මේ වීඩියෝ එක ගේන්න හිතුනේ. ඉතින් මේක තමයි කැමරා මවුන්ට් එක. ඒ කැමරා මවුන්ට් එක තියෙන්නේ අපිට අර ඔයාලා දන්නා කොට DJI Action 5 Pro එකේ වගේම මේකේ වෙනම කැමරා මවුන්ට් එක ඇවිල්ලා තියෙනවා. ඉතින් විශේෂයෙන්ම කියන්න නම් මේ කැමරා එකේ මම ආසම features එකක් තමයි අපිට ඩිස්ප්ලේ එක මේ විදියට ෆ්ලිප් කරගන්න පුළුවන් හැකියාව. ඉතින් අතට ගත්තාම ඉතින් සුපිරි ෆීල් එකක් දැනෙනවා. ඉතින් අපි කැමරා එක පැත්තකින් තියලා අපි යන් ඊළඟ බැටරියට. ඔයාලට විශේෂයෙන් කියන්න ඕන මේ කැමරා එකේ ඇතුලේ එක බැටරියක් එනවා. අමතරව අපිට එක බැටරියක් එනවා. මේ තියෙන්නේ මයික් ගාඩ් එකක්. එතකොට අරක අනිත් ඔකේ තියෙන මයික් එක ඔයාලා ගත්තොත් ඔක හැමම තියාගන්න. ඒක වින් ගාඩ් මයික් එකක්. අපිට ඌළඟේ අර රයිඩ් කරනකොට ඒ නොයිස් එක අඩු වෙන්න. ඉතින් මෙච්චර තමයි මේකේ හම්බෙන බඩු ටික. ඉතින් කැමරා මවුන්ට් එකයි අමතර බැටරියක්. ඒ කියන්නේ බැටරි දෙකක් අපිට හම්බෙනවා. වින් ගාඩ් මයික් වින් ගාඩ් එකක් හම්බෙනවා. ඉතින් ওই ටික තමයි අපිට මේකට හම්බෙන්නේ. ඉතින් ඔයාලට පුළුවන් මේක ඩරාස් එකෙන් හෝ AliExpress එකෙන් හෝ මේකට ප්‍රොටෙක්ෂන් ටෙම්පර්ඩ් ග්ලාස් හෝ ඒ අදාළ
මේවා ටික අදාළ මේ කවර් ටික ඔයාලට මිලදී ගන්න පුළුවන්. ඉතින් මේකේ කොම්බෝ පැක් එකක් කියලා එකක් එනවා. ඒක නම් ගොඩක් දුරට බලද්දි 2.90ක් විතර වුණා. ඉතින් මේ ස්ටෑන්ඩඩ් පැක් එකේ මිල උනේ 36900ක් තමයි උනේ. ඉතින් මම මේ ගැන විශේෂයෙන් තව කියනවා නම් ඉතින් ඔයාලට වැඩිදුරටත් දැනගන්න ආශා හිතෙනවා නම් Journey with Nilo YouTube channel එකේ මම වීඩියෝ එකක් දානවා. ඔයාලට පුළුවන් මේකේ ෆීචර්ස් ගැන වැඩිපුර දැනගන්න. ඒ වගේම මම මේ ගත්තු ආයතනයේ නම්බරෙත් පල්ලෙන් දානවා. ඔයාලට පුළුවන් මිලදී ගන්න. එහෙනම් යාළුවනේ මං ගිහින් එන්නම්. ඔයාලට සුබ දවසක්. ආයෙත් දවසක හම්බෙන්න.